අංචන ඇත්තටම මොන දේශපාලන මතය තිබ්බත් අංචන ඒ වෙලාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සෑහෙන පොලිසිය සහ මේ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් කවුරු හරි මොකක් හරි කරලා නිකන් දැන් කාංචනක වැඩි හරි ගිහිල්ලා තිබ්බ වැඩන්නේ. එතකොට මේ වගේ එකක් ආව ගමන් එළියට ඇවිල්ලා ගෑ ගහනවා ඩෝ මං කරේ අර මේ කියලා. කාංචන එහෙම කරේ නෑ මේ වෙලාවේ කියන්නේ. කාංචන උත්සාහ වෙන අය ගියප එක වෙන කතාවක්. මේ කියන්නේ ඒක එන්නේ යුක්ති මේ වෙලාවේ ඉන්න විපක්ෂයේ ඉන්න ආදියෝ හාන හැම එක අංචනලට තියෙන ඔය සෙන්ස් එක. අංචනයිල පොලිටිෂියන් මං කියන්නේ. මං කංචන ඉන්න දේශපාලන කඳවුරට සහ කංචනගේ දේශපාලනයට කංචනලගේ තාත්තලාගේ දේශපාලන කිසිසේත්ම අපිට එකඟ වෙන්න බෑ නෑ. මොකද මේ අපි මොන කඳවුරක හිටියත් මං හිතා එකඟ වෙන්න පුළුවන් ගන්න මේක. කිසි වෙලාවක අපි ප්‍රතික්ෂේප කරපු දේවල්. හැබැයි මේ කංචන හරිය ඩිප්ලොමැටික්. කංචනට ඒක තියෙනවා QR එක කංචනවල දැන් මට මතක විදිහට ඇනවුන්ස් කළේ මාසෙකට විතර කලින්. QR කෝඩ් එකක් ගේවා. ඒක ඩෙවලොප් කළා. ඩයලොග් එක සහ ආයතන ගොඩක් එකතු මිලේනියම් IT ඉක්ටයික සිපෙට්කෝ එක ආයතන 4ක 5ක එකතු වෙලා තමයි වැඩේ කළේ ඩයලොග් එක. ඔව් ඒ කරලා දාලා විමුක්තිය මතක නම් ඔය පළවෙනි දවසේ ලොකු බොටල් නෙක් එකක් තිබුණා. ලොකු බොටල් නෙක් එකක් තිබ්බා. ඒක සිස්ටම් එකට දරා ගන්න බැරි විදිහේ රෙජිස්ට්‍රේෂන් ඒක සාමාන්‍යනේ. ඒක සාමාන්‍ය. මේ වෙලාවෙත් ඒක සාමාන්‍යයි. මොකක් හරි දෙයක් හැදුවට පස්සේ ඔය වගේ සිස්ටම් එකක් ක්‍රැක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට කියන්න ඕන එක මචං පළවෙනි එක මම දැක්කේ නෑ මේකේ කිසිම වෙලාවක මේ හෙල්ප් ලයින් එකක් තියෙනවා. හෙල්ප් ලයින් එකක් තියෙනවා ඇත්තටම. හෙල්ප් ලයින් එකක් තියෙනවා. හෙල්ප් ලයින් එකක් තියෙනවා. අපි ඕන නම්බර් එක කියාගෙන 19 19 මතක විදිහට මේ කොයි මේ හදාගන්න බැරුණොත් කෝල් කරන්න පුළුවන්. හෙල්ප් ලයින් එකක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ මම අර මුලින් කිව්වා වගේ මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ කමියුනිකේෂන්. දැන් හෙල්ප් ලයින් එකක් තියෙනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. මම දන්නේ නැහැ අත්තට. ඇත්තටම කවුරුත් දන්නේ නැහැ.